මේ වීඩියෝ ගොඩක් වෙලා දැයිලා. ඔව්. දැන් කායකටද ඇති. රෑ ඉඳන් හිටියේ නේ. රෑ ඉන්න තියෙනවා. ඒ ඉඳලා ඊ හන්දා මට සද්ද වුණාට මම ගණන් ගත්තේ නෑ. රෑ ඉඳියා මම ගණන් ගත්තේ නෑ. මෙතන මේ මෙවුන් එහෙම ඉන්නවද මේ මොනද? නෑ. දෙම්බෝ. උනම් තලගොයි? නෑ එහෙම නෑ. මොකද නෑ දෙම්බෝ විතර. ගොඩක් තලගොයි තමයි ඉන්නේ. bitter මේවා මේ පාම් bitterද? පාම් bitter නම් ගෙලින්නේ නැහැ. එහෙමද? පොඩ්ඩක් ඉන්න. මේකේ මේ ප්ලාස් එක තියෙනවා මල්ලි. එළියක්ද? එළියති. යාගේ පේජ් එකෙන් ගමු අපි. ඔව්. බාණ්ඩය ලස්සනයි. ලස්සනයි නේ. මාර ලස්සනයි මල්ලි. දිලිසෙනවා වගේ. හැව ඇරලා වෙන්නද නේද? හැව ඇරලා තමයි ඉන්නේ. කොලානේ? අනේ පුතේ පණිය ඇඟට පයින්නවා. අද ප්ලාස් එක උන් කරන්න ඕනේ නැද්ද? ඕනේ. ඔව් හෙරුණ අනිත් පැත්ත. අනිත් පැත්ත. උත්තම හැඩේ. ගොදුරක් අරන් ඉන්නේ. අරන් ඉන්නේ නේ. මීයක් නැත්තම් ගෙම්බෙක් ගියා. ආට බෝතලේ ඕනද? බෝතලේ පියන ඇරලා තියන්න. පුතේ ඔව් මොකද ගෙම් ඇල්ලුවේ මේ මීයක් ගිහලා නේද පුතේ? ඔව්. නැත්තම් ගෙම්බෙක්. චංගෝ බයිවෙන්. ඒ වාගේ ගෙම්බෝ. වදින්නේ. අයියෝ චංගෝ යන් පස්සෙන්. වල නෝනා මෙතන යන්න බලන්න. පුතේ උන් කොටේ උඩට එනවා ඈ. ඔව්. උඩට එනවා මල්ලි යන්න. ඔව් උඩට එනවා. ඔව්. එමුද? ආයි එනවා. එන්න දුන්නොත් හරිය නේද මල්ලි? ඔව් පුතේ එනවා. ඔව්. එයා බය ගතියකුත් පෙන්නන්නේ නැහැ මල්ලි. බයක් නෑ යා ඔය. බය කියන්නේ මේ ගොදුර ගින්නද? ඔව්. බීම. නැත්තම් මන් දැන් කොච්චරද ඔය කොටේ තට්ටුට ගහිටියේ. පුතේ ඔව්. මල්ලි මේ පැත්තට එනවා වගේ. ඔව් වෙනවා. පේනවද ඔයාලට? පේනවා. හොයන්න. ඔව් පුතේ පිටරේකුත් තියනවා ඕන දෙන්න. bitter ගිලින්නේ නෑ. මම පිටරේ දෙන්න කියලා දැක්කේ. එහෙම bitter මේ ගිලින්න බලන්නේ අනිත් එක පාම් bitter නේ. බඩු වැඩිනේ නේද? අනේ පවුති නේද මල්ලි? ඔව්. මරලා දානවා මිනිස්සු දැකපු ගමන්. ඔව් ඒකනේ. දැන් බය වුණා. දැන් වෙන ගැරන්ටි එහෙම නම් ඔහොම ඉන්නේ නැහැ මල්ලි නේ. නෑ. දුවනවානේ. ඕ බඩු දැක්කද? ඔන්නාව මල්ලි අද ගායි. ඔය හරි. මේ කමිසාර් කියන්නේ. අයියා ෆොටෝ කරගන්න දෙන්න. එනල් අයි වෙන්න පොතේ. විද්දානේ මල්ලි විස. ජරා කරනවා. එහෙමද? මගේ විස විද්දා කියලා. ඒක විදින්නේ නැහැ නේ මෙයාලා. නෑ නේ. ඒ බොරු කතා නේද? බෝතලෙන් මෙහෙම තියන්නද? බෝතලේ තියන්න. ගැටයක්. පුතු අයි වෙන්න. අනේ පයන්නේ ලස්සන. නෑ පුතේ ගොදුරක් දිලා නෑ නේද? වතුර ගිල්ලා ඉන්නේ. ඈ මු චූටි එකක් පොඩි ගොදුරක්. අනේ පුතා අයින්. පොඩි ගොදුරක් දිලා තියෙන්නේ. වතුර ගිල්ලා ඉන්නේ මේ දෙපාලි මේ බලනවා. මොකද මේ ඇල්ලුවා. මම දැන් මෙයාව දාගත්තොත් ඔය ගොදුර මේ වමනේ දා. වමනේ දාන්නේ. දැන් දායි. ගොදුරක් ගිල්ලා නම් දැන් තාම පොඩ්ඩින් දාන්න බඩු ලොකු නෑනේ පුතේ ගොදුරක් ගිලපු තරම්. ටිකක් තියෙනවා මේක සැකේට වගේ. හැබැයි හොඳට ඇදිලා ඉන්න නෑ. ටික නෑ සාමාන්‍යයෙන් මේ පේන විදියට නම් පිරිසත් එක්ක විතර පේන. අපේ මෙතන ඉන්නවා දෙන්නේ තුනේ අර ගහේ. දැන් ඒ ගහ කාලෙන් කාලෙට කෙටුවානේ. කොටන හින්දා ඒගොල්ලෝ අතුරු ගහමුණා. ඒගොල්ලෝ හිකට ගියා.
ඔව්නේ. පිහිටට ගියා දැන් ඒ ගියපු අය කොහෙ හිටියද කියලා හොයාගන්න බැරුව අපි හිටියේ එයාගේ එක්කෙනෙක්ද අද සිකුරාදා පෙරේදා දවසේ දැක්කේ දඟලන්නේ මොකද? කැමරාව පේන්නේ නැහැ පිටුමිස දෙන්නේ ගෑන් සොතෙක්. ඒකයි පෙඩ්ඩෝ කලබල නැත්තේ. නැත්තනේ. පිටුමිස දෙන්න මීට වඩා දාගන්නවා. ටිකක් කරදර කරනවා කලබල. මං කියවනේ යන්න කියලා ඔව් ඔබ හගදුරව මාරන්න යන්නේ දැන් කොහාටද අරන් යන්නේ මල්ලි? මෙයාලව අපි අර මෙතන පදික රැස්ටි තියෙන්නේ. ඔව්. 6 කනුට එහා. ඔව් ඔව්. ඒකට තමයි ගිහින් දාන්නේ. ආ. දුරාන් එක තමයි යන්නේ මම. ආ. ගිහිල්ලා දානවා. බම ඇත්තට මේ පාට මේ මට හම්බුණාම තමයි. නැත්නම් දැන් මේ ටිකේම ඇල්ලුවා. සම්පූර්ණයෙන්ම අර ගැරන්ටි වගේ. කළු කළු නිකන් ගැරන්ටි අර කහ පාට ඉරි තියෙන්නේ. ඒ වගේ. කහ ගැරන්ටි කුලේ කියලා. මෙයා ගැරන්ටි කුලේ නෙවෙයි නේද පුතේ? නෑ එහෙම කුල නෑ. කුල නෑ. ඒවා බොරු කතා. එහෙම මේ ගැරන්ටි කුලේ අර කුලේ මේ කුලේ කියලා නෑ. අනිත් එක මේ ණයා ගැන ඔය ගොඩක් මිත්‍යා කතා තියෙන්නේ. දැන් මෙයා විස කාණ්ඩ අතින් ගත්තොත් මේ පස්වෙනියට ඉන්නේ. පස්වෙනි තැනට ඉන්නේ ණයා. අංක එකට ඉන්නේ තෙල් කරවලා. ඔව් තෙල් දෙකට මුදු කරවලා. 3ට පොළඟ, 4ට වැලි පොළඟ, 5ට ණයා, 6ට මේ කුණ කරු. දුවලා නෑ වගේ. මෙයා සාමාන්‍ය මෙයා ගෑන්ගෙන් 3 එකක් විතරයි මෙයා ඩිස්සෙන්ට පුළුවන්. දැන් මෙයා අඩි 6යි නා අඩි 3ක් ඉස්සෙන්ට පුළුවන්. එතකොට අපි දන්නා එයාගේ සීමාව. දැන් එයාගේ සීමාවට වඩා ළඟට ගියොත් එයා ගහනවා. හැබැයි මෙයා දෂ්ට කරන විදිහක් තියෙනවා. ඒ කියන්නේ මේ ඩ්‍රයි බයිට් කියලා කියනවා විස වදින්න නැති වෙන්න ගහනවා. විස වදින්න නැති වෙන්න ගහනවා. ඒ කියන්නේ අපිට ඇඟේ වැදුනට ලේස් වෙනවා ඇඟට විස යන්න. එතකොට මේ අනිත් එක තමයි කට ඇරලා ගහනවා තමන්ලාට විස ඇතුල් වෙන්න. කෑ ගහන්න එපා. එහෙමත් ගහනවා. එතකොට මෙයාගේ ඇඟේ දැන් මේ විස තමයි මෙයාගේ තියෙන නියුරෝටොක්සින් කියන එක තියෙන්නේ. අපේ ස්නායු පද්ධතියටයි උස්ම ගන්න අමාරු වෙන එක තමයි වෙන්නේ මෙයාගේ විස වලින්. සාමාන්‍ය බර ඉන්නවා කිලෝ 2කට විතර වෙන්න. නෑ මට හිතෙන්නේ මේ යා ආවේ ගොදුරකට. ගොදුරකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔව්. චොකලට් කලර් එකක් වගේ මල්ලිනේ. ඔහොම නෑ කලාතුරකින් ඔහම එකෙක් දකින්නේ නේද සුදු දකින්නේ. ඔව් කලාතුරකින් සුදු දකින්නේ. දාන්න මල්ලි. හරි අර කිව්වා මාරන් යන්නේ කියලා. ඔව් හරි දැක්කා. මොකද මේ එයාට අර දැන් ඒ ගොදුර තියෙනකන් ඌෙන් අමාරුනේ. ගෙම්බෙකින්. හරි පුතේ ගෙම්බෝ. ඒක දෙන්න තුන්දරේ කිලිමනුද? ගෙම්බෝ දෙන්නෙක් ඉන්නේ. ඒක තමයි මේ මට දාලා හිටියේ. ගෙම්බෝ දෙන්නයි මේ ඔව්. දැන් මල්ලි දඟලනවා මේ. ඔව් ඒක මේ අර මෙයාට මේ යන්න අපහසුතාවය නිසා තමයි මේ ගොදුරු දාන්නේ අපෝ. වමාරන්නේ. එතකොට අපෝ ටක් ගාලා මේ යන්න පුළුවන්. ඔව්. මම ඒකයි උච්චරලා දාගෙන හිටියේ නැති මට තේරුණා මේගේ ඇඩියට තව එකක් කිල්ලා වගේද පුතේ මට පූසට ගහන්නේ. පූසට ගහන්නේ කියන්නේ ඔයාලා දන්නවද? ඒ සර්පයේ වේගයට වඩා පූසගේ වේගය 100 ගුණයක්. පූසට මේ සර්පය හැරෙනකොට ඌට 100 පාරක් ගහුවේ. ඒ නිසා පූසට බයන්න දෙන බල්ලට නම් බය. බල්ලට ටක් ගාලා ගහනවා. ගන්න බලන්න මේක කවුරුත් දවස් ගිහලා ආවෙන්නේ. අය ගන්න. ගිල්ලා කියන්නේ මේක දිරලා මේක දිර වෙලා තියෙන්නේ මේක මේ ගෙම්බෙකෝ. ඒ මීයක්. ගෙම්බෝ දෙන්නෙක් ඉන්නවා. ගෙම්බෝ ඒ මීය වගේ මීයක් වගේ. මේක මේ දෙන්න ගෙම්බෝ. ගෙම්බෝනේ. මේක මීයක් වගේ. Kitty.
මට බෝඩිය දෙන්න. කොයි බුදිය? ඔය කොයි මන් දෙන්න? මම හිල් කරලා තියෙන්නේ. හිල් කරලා ඔක්කොම කරලා තියෙන්නේ මේ උස්ම ගත්තයි. ඉතින් මේ ටික ආපහු මේ අර මට පොඩි shopping එකක් ගෙනත් දෙන්නකෝ. ඔය ටික අරන් යනවද? ආ නෑ මේ හොඳ දෙක ගමු. අනිත් අපි වල දාන්න මේ මොකද අර හොඳ ගෙම්බ දැම්ම නම් මු ගිලිනවා ආයේ. එහෙමද? ඔව්. දැන් අර කුලව කලබල වුණානේ. ඒක මැරිලා නින්නේ. මැරුණාට තමයි. අපි ඔය විතරක් දෙන්න. ඒක විතර කන්නේ. විතර කන්නේ කියන්නේ මෙයාලගෙත් අර මේ ෆාම් බිත්තර. ෆාම් බිත්තර කනවාඩු. ඒ අර හොඳ ජීවියක් තියෙන බිත්තරයක් තමයි ගොඩක් හොයන්නේ. නැත්නම් මේ කඩවල වලට ඇවිල්ලා ඕන තරම් බිත්තර කන්න පුළුවන් නේද? එහෙම. ඒ අර මේ ෆාම් බිත්තර ගොඩක් අඩුයි. ඒ ජීවියක් තිබ්බොත් විතරයි. හරි අක්කා.